ඔයා හැම අලුත් අවුරුද්දක් පටන් ගද්දිම බලාපොරොත්තු ඇති කරගන්නවා. හැබැයි සති දෙකක් වගේ යද්දී ඒ ඔක්කොම ඔයාලට මගහැරෙනවා. ඔයා හිතන්නේ මේකේ වැරද්ද තියෙන්නේ ඔයා ළඟ කියලා. හැබැයි ඒක ඇත්තටම එහෙම නෙමෙයි. ලෝක ප්‍රකට ලේඛක ජේම්ස් ක්ලියර් ඔහුගේ ඇටොමික් හැබිට් කියන සුපිරිම පොතේ මේ ගැන විස්තර කියලා තියෙනවා. වැරද්ද තියෙන්නේ ඔයාගේ නෙමෙයි. ඔයා පාවිච්චි කරන සිස්ටම් එකේ. නැත්තම් ක්‍රමවේදය කියලා තමයි ඔහු කියන්නේ. අද අපි කතා කරමු ඔයාගේ ජීවිතේ 100%ක් වෙනස් කරන්න පුළුවන් ඒ රහස් ක්‍රමවේදය මොකක්ද කියලා. පොතේ පළමු පරිච්ඡේදයෙන් ජේම්ස් අපට හඳුන්වා දෙන්නේ මෙන්න මේ ගැන. ඒ කියන්නේ කුඩා ජයග්‍රහණ එකතු වීම. හිතනවා හැමදාම කරන දේෙන් 100%ක් විතරක් දියුණු වෙනවා කියලා. හැබැයි ඔයා මේ 100% ගන්න දියුණු කරන එක හිතන්නේ පොඩිම පොඩි දෙයක් විදියට. හැබැයි අවුරුදු දවස් 365ක් පුරාම ඔයා හැමදාම 100% ගන්න දියුණු වුණොත් අවුරුදු අවසානයේ ඔයා කලින් හිටියට වඩා 37 ගුණයකින් ශක්තිමත් බුද්ධිමත්ව සාර්ථක කෙනෙක් වෙනවා. ඒ වගේමයි ඔයා හැමදාම 100% ගන්න පල්ලම් බැස්සොත් අවුරුදු අවසානයේ ඔයා දියුණුවේ බිඳුව මට්ටමට වැටෙනවා. කුඩා පුරුදු කියන්නේ හරියට සංයුක්ත පොලිය වගේ කියලායි ඔහු කියන්නේ. කාලයත් එක්ක තමයි ඒකේ නියම ප්‍රතිඵල පේන්නේ. හැමෝම වැටෙන ලොකු උගුලක් තමයි මේක. පුරුද්දා පටන් ගන්න දවස් කිහිපයකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ජේම්ස් ක්ලියර් මේක පැහැදිලි කරන ලස්සන උදාහරණයක් දෙනවා. හිතන්න සෙල්සියස් අංශක -5ක් තියෙන කාමරයක අයිස් කැටයක් තියෙනවා කියලා. දැන් කාමර උෂ්ණත්වය ටික ටික වැඩි කරනවා. -4, -3, -2. අයිස් කැටයට මුකුත්ම වෙන්නේ නැහැ. හැබැයි උෂ්ණත්වය බිඳුවට ගිය ගම අයිස් කැටය එකපාරටම දිය වෙන්න ගන්නවා. අර කලින් උෂ්ණත්වය වැඩි කරපු එක අපිට ගියේ නෑ. ඒක ඇතුලේ ශක්තිය ගබඩා වුණා. අන්න ඒ වගේ තමයි ඔයා කරන මහන්සිය. එකපාරට පේන්නේ නෑ. ඒක ගබඩා වෙනවා. පොතේ පළවෙනි පිටු 50 ඇතුළත හමුවෙන වටිනාම පණිවිඩය තමයි මේක. ඔයා ඉලක්කයක් තියාගත්ත පළියට ඒ මට්ටමට යන්නේ නෑ. ඔයා වැටෙනවා ක්‍රමවේදයේ මට්ටමට. ඉලක්කයක් කියන්නේ අපිට ලැබෙන්න ඕන ප්‍රතිඵලයක්. ක්‍රමවේදය කියන්නේ ඒ ප්‍රතිඵලට අපි දිනපතා කරන්න ඕන දේ. හිතන්න තරඟයක් දිනන කෙනාටයි පරදින කෙනාටයි දෙන්නටම තියෙන එකම ඉලක්කය. දිනන්න ඕන කියන එක. එහෙනම් ඉලක්කය විතරක් තිබිලා වැඩක් නෑනේ. දිනන්නේ තමන්ගේ දෛනික පුරුදු සිස්ටම් එක උපරිමයටම හදාගත්ත කෙනා විතරයි. ඒ නිසා ඉලක්කය ගැන හිතන්නේ නැතුව අද දවසේ ඔයා සිස්ටම් එක දියුණු කරගන්න. එතකොට ඔයාට ඉක්මනටම සාර්ථක වෙන්න පුළුවන්. අපි පුරුද්දක් වෙනස් කරගන්න යද්දී අපිට වැරදෙන්නේ කොතනද? අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපේ ප්‍රතිඵලය වෙනස් කරගන්න. හැබැයි ජේම්ස් ක්ලියර් කියනවා සැබෑ වෙනස සිද්ධ වෙන්න ඕනේ අපේ අයිඩෙන්ටිටි එකකින්. එහෙම නැත්නම් අනන්‍යතාවයෙන් කියලා. ඉතින් ඇටොමික් හැබිට් පොතේ පළවෙනි පිටුවට ගහන අපිට දෙන ලොකුම පණිවිඩය තමයි දවසට 100කට බැගින් කුඩාවට පටන් ගන්න. ඉලක්කය පස්සේ පන්නන්න නැතුව දෛනික ක්‍රමවේදය දියුණු කරන්න. ඔයාගේ අනන්‍යතාවය වෙනස් කරගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මේ වගේ පොත්වල වටිනා අදහස් සිංහලෙන්ම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.